එනවද මගෙත් එක්ක ඕඩර් එකක් අන්පැක් කරන්න? ඉතින් මේකේ තියෙන්නේ ලස්සන හෝම් ඩෙකොරේෂන් ඇක්සසරිස් කිහිපයක්. ඔයත් ඩුබායි ඉන්න ඔයාගේ ඉන්න රූම් එක එහෙම නැත්නම් ඔයාගේ ගෙදර ලස්සන යුනික් හෝම් ඇක්සසරිස් වලින් ඩෙකොරේෂන් කරන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයා මගේ පේජ් එක ෆලෝ කරන කෙනෙක් නම් ඔයා දකින්න ඇති පහුගිය මාසෙක තමයි අපි අපේ අලුත් ගෙදරට ෂිෆ්ට් උනේ. ඉතින් මම මේ ඕඩර් එක දාපු පේජ් එක මගේ යාළුවෙක් දැකලා තමයි මට රෙකමන්ඩ් කරේ. මුලින්ම කියන්න ඕන මම මේ කරන වීඩියෝ එක ෆ්‍රී ප්‍රොමෝෂන් කරන වීඩියෝ එකක් නෙමෙයි. මේක මම ආසාවෙන් එයාගේ පේජ් එක දාලා පේ කරලා ගත්ත මගේ ඕඩර් එක. ඉතින් ඒ වුණත් මට හිතුණා කවුරු හරි බිස්නස් එකක් කරන කෙනෙක්ට පොඩි හරි උදව්වක් වෙයි කියලා මගේ මේ කරන වීඩියෝ එකෙන්. පර්සනලි මම කියන්නේ මල් වලට, හෝම් ඩෙකොරේෂන් වලට, පේන්ටින්ග්ස් වලට ගොඩාක් ආස කරන කෙනෙක්. ඉතින් මම හැම වෙලේම බලන්නේ මම ඉන්න මගේ ගෙදර ලස්සනට පීස්ෆුල් විදිහට තියාගන්නේ කොහොමද කියලා. මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔයත් ඔයා ජීවත් වෙන ඔයාගේ රූම් එක හෝ වේවා, ඔයාගේ ගෙදර හෝ වේවා ගොඩක් ලස්සනට තියාගන්න කැමති කෙනෙක් වෙන්න ඇති. ඉතින් ඔන්න ඔයත් ඒ වගේ කෙනෙක් නම් මේ වගේ ලස්සන හෝම් ඇක්සසරිස් ඔයාට මම මේ කියන පේජ් එකෙන් ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් ඩයි ක්‍රාෆ්ටින් බයි ආරෝර් කියන පේජ් එකෙන් තමයි මම මේ ඕඩර් එක දාගත්තේ. බලන්න ඒ අයිටම්ස් කොච්චර කියුට්ද කියලා. මේ වගේ හෝම් ඇක්සසරිස් නිතරම තෙමු එකෙන් ෂේන් එකෙන් ඕඩර් කරන කෙනෙක් මම. මොකද මම හරි ආසයි මගේ ගෙදර ලස්සනට තියාගන්න. ඉතින් ඒ වුණත් මම මේ රිසීව් කරපු ඕඩර් එකත් එක්ක බලනකොට මට ඔයාලට හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයාලා තෙමු එකෙන් එහෙම නැත්නම් ෂේන් එකෙන් ඕඩර් කරන අයිටම්ස් වලට වඩා මේ වගේ ක්වොලිටි එක 10 out of 10. ඒ වගේම තමයි ඕඩර් එක රිසීව් කරනකොට මම ස්පෙෂලි මෙන්ෂන් කරන්න ඕන එයා රැපින් කරලා තිබුණා ගොඩක් සේෆ්ටි විදිහට. ඉතින් ලස්සනට මට මගේ ඕඩර් එක එයා පැකින් කරලා තිබ්බා. ඒ වගේම ඒකේ ෆිනිෂින් එකත් ගොඩක් ලස්සනයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකේ දකින අයිටම්ස් විතර නෙමෙයි. එයාගේ පේජ් එක බලුවොත් ඔයාලට ගොඩක් ඩිෆරන්ට් යුනික් ස්ටයිල් වල ස්ටැචුස්, ඒ වගේම හෝම් ඩෙකොරේෂන් ඇක්සසරිස් වගේ දේවල් ඕඩර් කරගන්න පුළුවන්. මම දන්නවා මේ වීඩියෝ එක දකින ඔයාලා හිතනවා ඇති මේ පිටිපස්සෙන් පේන තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද කියලා. ඉතින් ඩුබායි වල සේල් වෙන හේලි ලුක්ස් ග්ලෝ මගේ ප්‍රොඩක්ට් එකේ වීඩියෝ කරන ස්ටුඩියෝ එක තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම දාපු මගේ ඕඩර් එක. බලන්න එක කොච්චර ලස්සනද කියුට්ද කියලා. මට අනුව නම් ගියක් කියලා කියන්නේ නිකම්ම බිති 4ක් නෙමෙයි. මොකද ෆුල් ටයිම් මම මගේ හස්බන්ඩ් ජොබ්ස් කරන කට්ටිය නෙමෙයි. අපි දෙන්න ගෙදරම තමයි ඉන්නේ. ඉතින් ඔයා වුණත් ජොබ් එකක් කරන කෙනෙක් වුණත් ඔයා වැඩට ගිහිල්ලා ආවම ඔයාගේ හිත නිවෙන විදිහට, ඔයාගේ මනසට සැහැල්ලුවක් දැනෙන විදිහට මේ වගේ ලස්සන යුනික් ඩිසයින් ටිකක් එකතු කරලා ඔයා ජීවත් වෙන තැන ලස්සනට හදාගන්න. එතකොට හැම දවසක්ම ඔයාට අලුත් දවසක් වගේ දැනෙනවා.